Hello everyone, welcome back to my YouTube channel. ඉතින් උදේ පාන්දරම නැගිටලා අපි මේ යන්න හදන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට. ඉතින් අද තමයි day 2 එක අපි කියෝතු වල ඉන්න අන්තිම දවස. ඉතින් අපිට එහෙම අද ලොකු plan එකක් නැහැ කොහෙද යන්නේ කියලා. ඉස්සලාම අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගියා. අපිට හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් තිබ්බා. ඉතින් ගිහිල්ලා මෙන්න මේ අපි දාන ස්ලිපර්ස් දාගෙන යන්න බැහැලු කියලා අපි ආයෙ උඩට ගිහිල්ලා හොටෙල් එකෙන් දීලා තියෙන මෙන්න මේවා අපි දාගෙන ගියා. ඊට පස්සේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා කන්න තියෙන මොනවද කියලා බැලුවා. ඇත්තටම මට කන්න දෙයක් නම් තිබ්බේ නැහැ. මම කෑවේ නැහැ ඇත්තටම දෙයක්. කොෆි බිව්වා. සහ මට එහෙම කන්න දෙයක් තිබ්බේ නැහැ. මං අනික ජපනීස් කෑම වලට වැඩි කැමති නැහැ. ඒක නිසා මට එහෙම කන්න දෙයක් තිබ්බේ නැහැ. අපේ අනිත් තුන්දෙනා නම් හොඳට කෑවා උදේට. ඒගොල්ලෝට එහෙම අවුලක් නැහැ. ඉතින් එහෙම ලොකු කෑම ටිකක් එහෙම තිබ්බෙත් නැහැ. සොසේජ් නම් ඒව තමයි තිබ්බේ. අනිත් ඒවා ඔක්කොම ජපනීස් කෑම තමයි තිබ්බේ. පේනවනේ ඔන්න ඔච්චර තමයි මම බෙදාගෙන ආවිල්ලා තියෙන්නේ. ඔරෙන්ජ් ජූස් තිබ්බා, කොෆි තිබ්බා. මම ඒ දෙකම අරගෙන ආවා. මොකද මට කන්න දෙයක් නැහැ නේ. ඒක නිසා පෑන්කේක් ඒවා තිබ්බා. පෑන්කේක් එකත් එහෙම රහ නැහැ. ඒක නිසා මම ඒක කෑවෙත් නැහැ. මම උදේට කාලා නැහැ. ඒ කියන්නේ කෑවේ නැහැ. කොෆි තමයි බිව්වේ. මම මෙතන පාන් එකක් හදාගත්තා. ඒකත් අර මේ බිත්තර දාලා තිබ්බේ මේ නිකන් එන අමුවට වගේ. අන්තිමේදී මට ඒකත් අපිට වෙලා මම ඒක කෑවෙත් නෑ. ඉතින් මං කියවනේ අද දවසේ අපිට එහෙම ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ තැන් ටික මෙතන හරි ලස්සනයි. මේක පන්සලක්. මාරම ලස්සනයි මෙතන. මේක නම් ටිකක් නෙමෙයි ගොඩක් ෆේමස් තැනක් කියෝතෝ වල. ඉතින් ටිකක් කන්දක් වගේ අපිට සෑහෙන දුරක් ඇවිදින්න තිබ්බා. පොඩි කන්දක් වගේ තිබ්බ නැගගෙන යන්න. මාරම රස්නයක් තියෙන්නේ. දැන් නම් හොඳටම මහන්සි. මගේ මූණ රතු වෙලා තියෙන්නේ මේ පිච්චර තරම් රස්නෙයි. ඉතින් මේ කුඩේ නැත්තම් එහෙම කලන්තේ දාලා වැටිලා. සෑහෙන්න හැබැයි කළු වුණා දෙයියන්ගේ පිටින්. ඉතින් තාමත් මේක නගිනවා මේ කන්ද සෑහෙන දුර තිබ්බා. ඊට පස්සේ මෙන්න මෙතනට තමයි ආවේ. මෙතනින් ඇතුලේ තව ලස්සනට තියෙනවා. මේ ඇතුලට ගියාන් පස්සේ පන්සලක්. ඒක ලොකු පන්සලක්. ඒක ඇතුළට යන්න ලස්සනයි. අපි ගොඩාක් ඇතුළට ගියේ නෑ. මොකද අපි ටිකට් ගත්තට ටිකට් ඇතුලේ පොලිම වැඩි. ඒ කියන්නේ ඇතුළට යන්න පොලිම වැඩි නිසා අපි තීරණය කරා වටෙන් බලලා ඉමු කියලා. ඔක්කොටම වඩා අමාරුයි මේ එතන පඩිපෙල් ටික නැගලා ඉන්නම මහන්සි. මගත් දිගට යනකොට වීඩියෝ කරන්න ගන්නත් එපා වුණා රස්නේ ඒවත් එක්කම. ඉතින් මේක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන තමයි සුපිරිම තැන. අපි පන්සලේ මේ ඇතුළට ඇවිල්ලා
මෙන්න මෙතනින් වතුර මේ නිකන් ස්ප්‍රේ වෙනවා. එතනින් යන්න හිතෙන්නේ මම නම් යන පැත්තට කැරික් හිටියා. රස්නෙට ඉතින් ඕ එකක් තිබිලත් මදි. ඇතුළට ආවම මෙන්න මේ වගේ තමයි තිබ්බේ. මේක ඇතුළේ තියෙන පන්සල මෙතනින් ටිකට් අරගෙන අපි ඇතුළට ගියා. ඔතනින් ඇතුළට ගියා. ඒ වුණාට අර පන්සලේ ඇතුළට යන්න ඔය ඔතනින් පේන ඇතුළට යන්න ගොඩාක් සෙනග හිටියා. ඔය පොලිම එහෙම ගොඩාක් තිබ්බා. ඉතින් රස්නෙත් එක්ක එන අමාරුයි. ඒක නිසා අපි වටපිටෙන් බලලා මාරම ලස්සනයි මේ එළිය නම්. පුදුම ලස්සනක් තියෙන්නේ මෙතනින් බලනකොට. ඊට පස්සේ අපි එන ගමන් මට මැග්නට් එකක් ගන්න ඕන වුණා මගේ ෆ්‍රිජ් එකේ ගහන්න. ඉතින් අපි එකක් බලන්න ආවා. මෙතන ලස්සන දේවල් තියෙනවා. ඊට පස්සේ මාරම තිබහක් ආවා. අපි එනකොට මෙන්න මේ ඔරෙන්ජ් ජූස් එක තියෙන තැන දැක්කා. ඒ වුණාට මේක නම් කිසිම රහක් නැහැ. ගත්ත නිසා බොන්න එකක් තමයි උනේ. මෙලොවම රහක් නැහැ. ඊට පස්සේ අපි කවුරුත් කාලා හිටියේ නැහැ. දවල් මේ වෙලාවේ නම් 4ට විතර ඇති. පස්සේ අපි ගියා රාමෙන් කන්න. මම නම් කෑවේ චාහන් තියලා තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. උනාට ජැපනීස් බත් වලින් තමයි ඒක තියෙන්නේ. අනිත් කට්ටිය ඔක්කොම රාමෙන් තමයි කෑවේ. ඉතින් කාලා බීලා අපි ගියා. මෙතන ඕගොල්ලෝ දැකලත් ඇති සමහර වෙලාවට ඔය එක වීඩියෝස් වලින්. හැබැයි අපි මෙතනට යන ටයිම් එක පොඩ්ඩක් පරක්කු වුණා. මොකද අපි කන්න ගියෙත් 4ට විතර. එතකොට අපි මෙතනට යනකොට පහමාරත් පහු වෙලා තමයි තිබ්බේ. ඉතින් ඇතුළට යන්න ගොඩක් කරුවලයි. කරුවල නිසා අර තියෙන ලස්සන පේනම අඩුයි. ඉතින් ඔයාලත් බලන්නකෝ. මෙතන ඇතුළට යන ටිකක් යන කරුවල වුණා. අපිට යන්න ඕනම තැනදී කරුවල වුණා. මම ඒකේ ෆොටෝස් ටිකක් මේකේ දාන්නම්. ඇතුළ වීඩියෝ කරගන්න තමයි බැරි වුණේ. හැබැයි කළුවර වුණාට ඒ පොඩියට තමයි ලයිට් තියෙන්නේ. ඒ බලන view එක ලස්සනයි. ඉතින් මම මේකේ ඇතුලේ කොහොමද කියලා ෆොටෝ ටිකක් ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් අපි ඔහොමම ගෙදර යන්න පිටත් වුණා. අපි කියෝතු වලින් පිටත් වෙනකොට රෑ 12ත් පහු වෙලා. ඒ කියන්නේ අපි පාන්දර වුණා ගෙදර යද්දී. අපි පාන්දරුණා කියන ගෙදර යද්දී අපි උදේ 8:00 විතර ඇති අපි ගෙදර එනකොට. ඉතින් කියෝතු වල දෙවෙනි දවසේ ඔහොම තමයි ගෙවුනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, ගිහින් එන්න.